Hi guys, welcome to my YouTube channel. ඉතින් මම මුලින්ම මං ගැන කියලා ඉන්නම්. මේක තමයි මගේ පළවෙනි long time video එක. study vlog එකක්ම නෙවෙයි මේක. මුලින්ම මගේ channel එකට එකතු වෙන හැමෝම channel එක subscribe කරලා like එකක් දාගෙන එකතු වෙන්න. මං අද කියන්න යන්නේ ඇයි මං third try කරන්නේ. third try කරන්න කලින් මට එන ප්‍රශ්න මොනවද? ක්ලාස් ආයේ යනවද? මේ හැම ප්‍රශ්නයක් එක්කම third try ළමෙක් කොහොමද bio වලදී ලෑස්ති වෙන්නේ කියලා මං කොහොමද ලෑස්ති වෙන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එකේදී කරන්නේ. ඉතින් මගේ first try result මට campus යන්න බැරි result එකක් තිබ්බේ. ඉතින් science එකට යන්න බෑ ඒ result එකට. ඉතින් second try එකක් කරනවා කියලා හිතාගෙනම කරා. ඉතින් second try එක කරා. second try එක නම් first try එකට වඩා ටිකක් හොඳට කරා. හැබැයි ඔයාලා දන්නවනේ ඉතින් bio කරන ඕන ළමෙක් bio කරන්නේ මොන ආසාව යටතේද කියලා අංක 1 මෙඩිසින් යන්න. ඇත්තටම මෙඩිසින් වලට යන්න ආසයි. මට ඉස්සර ඉඳන් ආසාවක් තිබුණා වෙටනරි පැත්තට යන්න. يعني පශු වෛද්‍ය කෙනෙක් වෙන්න. ගොඩක් අය ඉතින් පශු වෛද්‍ය පිට යන්න නෙවෙයි ආස මෙඩිසින් යන්න. එක්කෝ ඩෙන්ටල් යන්න. ගොඩක් අය ඉතින් මෙඩිසින් එක ටාගට් කරන්නේ. ඉතින් මට වෙටනරි ටාගට් කරන්නත් හේතුවක් තිබ්බා. තියෙනවා තාම. ඒ වුණාට උපරිම try එකක් දෙන්නේ මෙඩිසින් යන්න තමයි. මට වේදනාවක් දාගන්න හීනේ අදට තියෙනවා. ඉතින් ඒකයි මම third try කරන්නේ. මොකද මම දන්නවා මගේ second try result එන්න කලින් දන්නවා මට මේ පාර මෙඩිසින් නම් යන්න වෙන්නේ නැහැ කියලා. මොකද first try second try කාලේ සෑහෙන ප්‍රශ්න ගොඩකින් නම් එක්සෑම් කරේ. විශේෂයෙන් first try එකේදී second try එකේදී අන්තිම මාස ටික තමයි මට හොඳට වැඩ කරගන්න පුළුවන් වුණේ. අන්තිම මාස 2-3 වගේ. ගිහින් මට සැටිස් එකක් නැහැ ගැන. ඉතින් third try එක කරේ හින්දා මං ආවා. second try එකේදී first try එකට වඩා ටිකක් හොඳට කරගත්තා. හැබැයි second try එකේදී මට අර මැදකදී ගොඩක් ප්‍රශ්න ආවා. කියන්නේ මට ගෙදරින් ගොඩක් ප්‍රශ්න තිබ්බා. කියන්නේ ගෙදරින් ප්‍රශ්න කියන්නේ තාත්තා ලෙඩ වුණා. ගොඩක් දවස් මම හිටියේ හොස්පිටල් ගානේ ගියා ගොඩක් දවස්. ඒ වගේ එක එක ප්‍රශ්න ආවා. මානසික වැටලා හිටියේ. ඒ උනට අන්තිම කාලෙදී යාළුවෝ හැම ළඟ හිටියා. යාළුවා හැම වෙලාවෙම හිත හැදුවා පුළුවන් කරගන්න කියලා. ඉතින් second try කරා. හැබැයි මම දන්නවා මං first try එකට වඩා හොඳට කරා මේ පාර. ඒ වුණාට මම දන්නවා මට third එකට යන්න වෙනවා. මොකද මට මෙඩිසින් නයි යන්න බෑ මේ try එකේ කියලා මම දන්නවා. second try එකට මං හොඳ රිවිෂන් ක්ලාස් එකකට ගියා physics වල ඩොක්ටර් නිමල් හෙටිආරච්චි සර්ගේ. මම අදලා සතුටු වෙනවා මං ගත්ත හරිම සහ හොඳම තීරණේ බයෝ වලට මං ෆස්ට් try එකේ ඉඳන් ගියේ නිශ්ශංක සර්ගේ. සෙකන්ඩ් try එකේදී නිමල් සර්ගේ. මං අදලා සතුටු වෙන හොඳම තීරණේ ඒ. සුනිල් සර්ගේ තමයි කෙමිස්ට්‍රි වලට ගියේ. හොඳම ගුරුවරු තුන්දෙනෙක්. මට තියරි ඇත්තටම සබ්ජෙක්ට් වලින් තියරි තේරෙනවා වුණාට ෆිසික්ස් වල එහෙම මට අවුල් එකකට තිබ්බේ මගේ MCQ සෑහෙන අඩු මට්ටමක තියෙන. කියන්නේ ෆස්ට් try එකේදී MCQ 20ටත් අඩුයි. හැබැයි සෙකන්ඩ් try එකේදී මට MCQ වැඩි කරගන්න පුළුවන් වුණා නිමල් හෙටිආරච්චි සර් හින්දා. ඉතින් මම third try එකේදී දැන් මුල ඉඳන් ආපහු වැඩ කරනවා. මේ ටිකේ නම් ටිකක් හිමීට වැඩ කරගෙන යන්නේ. පළවෙනි ඉඳන් වැඩි අවධානය මගේ වැඩවලට දීලා channel එකේ වැඩ අඩු කරලා වැඩ ගන්න තමයි හිතන් ඉන්නේ. මම second try එකේදී MCQ සාමාන්‍ය 20ට අඩුව තිබ්බ එක 20ට වඩා වැඩි කරගත්තා. හැබැයි මට දැන් කොහොම හරි මෙඩිසින් යනවා කියන්නේ මං ආසෙ වෙටනරි කිව්වනේ. ඉතින් ඒ පැත්තට යනවා කියන්නේ MCQ 20 ගණන් මදි. 35 කොහොම හරි පන්නන්න ඕනේ. ඉතින් මම මේ පාර ප්ලෑන් එකක් හදාගත්තා. MCQ වැඩි කරගන්න ප්‍රධාන වශයෙන් පේසුරු ගොඩක් සැරයක් කරන්න ඕනේ. පේසුරු පාස් පේපර්ස් එහෙම ගොඩක් සැරයක් කරන්න ඕනේ. මට එසේ සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. හැබැයි MCQ තමයි ලොකුම ප්‍රශ්නේ තිබ්බේ. ඉතින් MCQ වැඩි කරගන්න පේසුරු ගොඩක් සැරයක් කරන්න ඕනේ. අර බහුවර්ණ 2500 පොත තියෙනවා ගී කියන ගේසර්ගේ ඒ පොත කරන්න ඕනේ. ඒ පොත මං ගාව තිබ්බ මට ඒක ඔක්කොම කරන්න බැරි වුණා සෙකන්ඩ් try එකේදී. ඉතින් මේ try එකේදී මම කොහොමද පොතම ඉවර කරනවා. බයෝ පැත්තෙන් නම්
මට පේපර්ස් කරුණා මදි කියලා මට තේරුණා. ඒ කියන්නේ පාස් පේපර්ස් අපේ සර් කියලා තියෙනවා ගොඩක් සැරයක් කරන්න කියලා. හැබැයි මට පාස් පේපර්ස් මං චුට්ට කරේ. ඇත්තටම ගොඩක් සැරයක් එකම පේපරේ 10 15 දක්වත් කරෙන්න ඕන වුණා මං එහෙම කරේ නැහැ. ඉතින් ඒක මගේ ලොකු වැරැද්දක්. හැබැයි මේ පාර ඒ වැරද්ද වෙන්න දෙන්නේ නැතුව මේව ගන්තිම ශෛලියක ඉඳලා එඩිට් කරගන්නවා. කෙමිස්ට්‍රි වල මට කෙමිස්ට්‍රි පොඩි අවුලකට තිබ්බේ. කෙමිස්ට්‍රි වල අපි දන්න සමතුලිතතාවය කියන පාඩම මෙහෙම ඒක ලොකු පාඩමක්. මට ওই පාඩම නම් ෆස්ට් ශෛලිකයේදී කරගන්න බැරි වුණා. සෙකන්ඩ් ශෛලිකයේදීත් ඉවර කරගන්න බැරි වුණා. කෙමිස්ට්‍රි මම ෆස්ට් ශෛලිකයේදී ගියේ සුනීල් රත්නායක සර්ගේ සර් ගොඩක් හොඳයි. සෙකන්ඩ් ශෛලිකයේදී නම් ක්ලාස් අන්ඩ් ආර්ථික ප්‍රශ්න තිබ්බ හින්දා මම සෙකන්ඩ් ශෛලිකයේදී කරේ ටෙලිග්‍රෑම් channel එකේ තියෙන නම්බිලේ සර්ලයි ක්ලාස්. ඩොක්ටර් රන්දීර සර්ගේ තමයි මට සුපිරියටම කෙමිස්ට්‍රි හරි ගියේ. ඉතින් රන්දීර සර්ගේ වීඩියෝස් බැලුවා. මට හැබැයි සමතුලිතතාවය ඉවර කරන්න බැරි වුණා. ඕගනික් ටිකත් මට ඉවර කරගන්න බැරි වුණා. මම මොකද ෆිසික්ස් බයෝ විශේෂයෙන් බයෝ පැත්තට තමයි වැඩි අවධානය දීලා තිබ්බේ. කෙමිස්ට්‍රි අතෑරුණා. ඒක ගොඩක් අතෑරුණා. හින්දා 50% විතර මට අතෑරුණා. දැන් තර්ඩ් ශෛලිකයේදී මට ෆස්ට් ශෛලිකයේ සහ සෙකන්ඩ් ශෛලිකයේ වැරදි කරන්න බෑ. ඉතින් මම තර්ඩ් ශෛලික ගොඩක් මහන්සි වෙලා ෆුල් ෆෝකස් එක දීලා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මම ටාගට් කරන් ඉන්නේ දවස් 120ක්. දවස් 120ක් කියන්නේ දල වශයෙන් මාස 4ක්. මේ මාස 4 ඇතුළත සම්පූර්ණ වැඩ ඔක්කොම ඉවර කරගෙන ඊළඟ මාස 3 වගේ අන්තිම මාස 3-4 වගේ අල්ලලා මම බැලුවේ පේපර්ස් විතරක් කරගෙන යන්න. කියන්නේ මට පේපර්ස් කරන ගොඩක් අඩුයිනේ. දැන් තියරි අමතකින්ද පළවෙනි මාස 4 ඒ පැත්තට අවධානය දීලා ඊළඟ මාස ටික කොහොම හරි පේපර්ස් ගොඩක් ප්‍රැක්ටිස් කරන්න තමයි අයිඩියා එක තියෙන්නේ. ඉතින් මේ තර්ඩ් ශෛලික මම දවස් 120කට තමයි ටාගට් කරලා තියෙන්නේ. දන්නේ නැහැ ලෙවල් කාලයයිද මේ පාර කොහොම වේද අමාරු කරයිද කියලා. මට සෙකන්ඩ් ශෛලිකයේදී නම් ඇත්තටම ලෙවල් ෆස්ට් ශෛලිකට සාපේක්ෂව ලේසි. හැබැයි තර්ඩ් ශෛලික කොහොම කරයිද කියලා දන්නේ නැහැ. එක්සෑම් කාලයකට අමාරු කරනවා කාලයකට රේස් කරනවානේ. හින්දා දන්නේ නැහැ. මොන දෙයටත් මුණ දෙන්න. ඉතින් මම රෙඩි වෙලා මේ පාර එක්සෑම් එක කරනවා කොහොම හරි. මොකද මේක මගේ අන්තිම ශෛලික. ඉතින් ෆස්ට් ශෛලික සෙකන්ඩ් ශෛලික කරන නංගිලා මාළලා ඇති. මම 2024 තමයි ෆස්ට් ශෛලික කරේ. ඔයාලා ක්ලාස් අනිවාර්යෙන් 3 ක්ලාස් ප්‍රධාන සබ්ජෙක්ට් තුනට බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් සබ්ජෙක්ට් තුනට හොඳ ක්ලාස් තුනක් හොයාගෙන අනිවාර්යෙන් කන්ටිනියු කරගෙන යන්න. මට ක්ලාස් හරියට කන්ටිනියු කරගන්න බැරි වුණ එක තමයි ලොකුම අඩුපාඩුව මගේ අතින් වුණා. හැබැයි තර්ඩ් ශෛලික දවස් 120කට ටාගට් කරලා මම මහන්සිලා කරගන්නවා කොහොම හරි. ඒ කියන්නේ මාස 4ක්. ඇත්තටම දවසකට ලොකු කාලයක් වැය කරලා පාඩම් කරන්න ඕනේ. මොකද මට ප්‍රධාන වශයෙන් ෆිසික්ස් වල කෙමිස්ට්‍රි වල MCQ ප්‍රැක්ටිස් කරන්න ලොකු කාලයක් වෙන් කරගන්න ඕනේ. මගේ MCQ ගොඩක් අඩු වුණ හින්දා. ඉතින් අදට යන්න යාළුවනේ channel එක subscribe කරලා like එකක් comment එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් bye bye.